අයිබෝන් හැමෝටම. අද මම කතා කරන්නේ GSM security ගැන. සරලවම කිව්වොත් අපි ෆෝන් එකකින් කෝල් එකක් ගන්නකොට අපේ තොරතුරු සහ කතා කරන දේවල් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එකයි මෙතනදී සාකච්ඡා කරන්නේ. GSM security වල අරමුණ. ඇයි අපිට මේ security එක ඕනේ? ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. Anonymity. ඒ කියන්නේ ෆෝන් එක පාවිච්චි කරන්නේ කවුද කියලා පිටස්තරයකට හොයාගන්න බැරි වෙන විදිහට රහස්‍යභාවය රැකීම. Authentication. network එකට සම්බන්ධ වෙන්නේ නියම අයිතිකරුමද කියලා තහවුරු කර ගැනීම. Confidentiality. අපි කතා කරන දේවල් වෙනත් අයෙකුට හොරෙන් අහන්න බැරි වෙන්න scramble කිරීම. අගුළු දැමීම. ජාලයේ ප්‍රධාන කොටස් ආකිටෙක්චර්. මේ ආරක්ෂණ පද්ධතිය වැඩ කරන්න කොටස් කිහිපයක් එකතු වෙන්න ඕනේ. MS ඔයාගේ ෆෝන් එක සහ SIM එක. BTS අපි දකින සිග්නල් කණුව. MSC මුළු කෝල් ජාලයම පාලනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය. HLR ඔයාගේ ස්ථීර තොරතුරු සහ රහස් අංක කීස් ගබඩා කරලා තියෙන තැන. EIR මේකෙන් තමයි ෆෝන් එක හොරකම් කරපු එකක්ද කියලා බලන්නේ. IMEI අංකය හරහා. SIM පතේ කාර්ය. SIM එක කියන්නේ නිකම්ම චිප් එකක් නෙවෙයි. ඒක කුඩා පරිගණකයක් වගේ. ඒක ඇතුලේ ඔයාටම වෙන්නුණු කී කියලා රහස් අංකයක් තියෙනවා. මේ අංකේ කවදාවත් SIM එකෙන් එළියට යන්නේ නැහැ. ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න පාවිච්චි කරන A3 සහ A8 කියන ගණිතමය සූත්‍ර ඇල්ගොරිතම්ස් ක්‍රියාත්මක වෙන්නේ මේ SIM එකේ ඇතුළෙමයි. අනන්‍යතාවය තහවුරු කිරීම. Authentication A3 ජාලයට සම්බන්ධ වෙද්දී නෙට්වර්ක් එකෙන් ඔයාගේ ෆෝන් එකට RAND කියලා සසම්භාවී අංකයක් එවනවා. SIM එක A අංකයයි අර රහස් කී අංකයයි අරගෙන A3 සූත්‍රයෙන් ගණනය කරලා SRES කියලා උත්තරයක් එවනවා. නෙට්වර්ක් එකත් ඒ ගණනම හදලා බලනවා. දෙකම සමාන නම් විතරයි ඔයාට කෝල් ගන්න අවසර දෙන්නේ. රහස් කී එක සෑදීම. key generation A8 කියන සූත්‍රය පාවිච්චි කරලා KC කියලා తాවකාලික කී එකක් හදනවා. මේ කී එක තමයි ඔයාගේ voice එක lock නැත්නම් encrypt කරන්න පාවිච්චි කරන්නේ. මේක එක call එකකට විතරක් පාවිච්චි කරන එකක් නිසා ආරක්ෂාව වැඩි. දැන් අපි හදාගත්ත KC කී එක පාවිච්චි කරලා ඇත්තටම කටහඬ රහස්‍ය කරන විදිහ බලමු. ඒකට කියන්නේ A5 ඇල්ගොරිතම් එක කියලා. මෙතනදී A5 ඇකිරේ 1 කියලා කියන්නේ ගොඩක් රටවල් පාවිච්චි කරන ශක්තිමත් ක්‍රමයක්. A5 ඇකිරේ 2 කියන්නේ දුර්වල ක්‍රමයක්. දැන් පාවිච්චි වෙන්නේ නැහැ. A5 ඇකිරේ 3 කියන්නේ අලුත් සහ ඉතාම ආරක්ෂිත ක්‍රමය. A5 බට 1 ක්‍රියා කරන තාක්ෂණික විදිහ. තාක්ෂණිකව බැලුවොත් A5 බට 1 වල LFSR කියලා රෙජිස්ටර් 3ක් තියෙනවා. මේවා එකිනෙකට වෙනස් වේගවලින් කැරකිලා කී ස්ට්‍රීම් එකක් හදනවා. ඒ ස්ට්‍රීම් එක අපේ වොයිස් එකත් එක්ක එකතු කරලා XOR කරලා තමයි පිටායට තේරුම් ගන්න බැරි විදිහට සිග්නල් එක විකාශනය කරන්නේ. පද්ධතියේ දුර්වලතා. GSM වලත් යම් යම් අඩුවැඩිකම් තියෙනවා. ප්‍රධානම දේ තමයි නෙට්වර්ක් එක ඔයාව පරීක්ෂා කරාට ඔයා සම්බන්ධ වෙන්නේ නියම නෙට්වර්ක් එකටමද කියලා ඔයාට පරීක්ෂා කරන්න බෑ. මේ නිසා ෆේක් ටවර්ස් වලට රැවටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දැන් තියෙන වේගවත් පරිගණක වලින් පරණ A5 එන්ක්‍රිප්ෂන් එක බිඳින්නත් පුළුවන්. සාරාංශය.
අවසාන වශයෙන් GSM කියන්නේ ජංගම දුරකථන ආරක්ෂණයේ ආරම්භයයි. අද තියෙන 4G සහ 5G වල මීට වඩා ගොඩක් දියුණු ආරක්ෂණ ක්‍රම තියෙනවා. ඒත් අපි හැමෝම දැනගන්න ඕනේ අපේ SIM එක සහ ෆෝන් එකේ ආරක්ෂාව ගැන නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. බොහොම ස්තුතියි.